දෙමුහුම් වාහන දැන් සමහර අය පදින වාහන තියෙන පෙට්‍රල් ලීටරයකින් යන්නේ කිලෝමීටර් 4යි 5යි. ඉන්ධන ගොඩක් වැය වෙනවා. නාස්තිකාර වාහන ඒවා. මේ ඇයි යකෝ තෙල් ගහගෙන කිලෝමීටර් 4ක් විතරදී ලීටරයක් ඉවරයි. ඉන්ධන දහනේ මාර වායු දූෂණයක් සිද්ධ වෙනවා. සා තෙල් හොඳට වැඩ කරන ඒවා ගන්න ඕනේ. මගේ වාහනේට අත දික් කරන්න එපා ඒක එහෙම නැහැ. ඒක බැටරියෙන් දුවන්නේ. ඔයාලා දන්නේ නැතුනට මට පන් තියෙන රුපියලක්වත් ඔකට යන්නේ නැහැ. ඒක බැටරියක් තියෙනවා charge කරන් එන්නේ. හරි දුර ගමනක් යද්දී ඉතින් බැටරිය බැස්සාම පෙට්‍රල් වලින් දුවනවා. අන්න දෙමුහුම් වාහන පරිසර හිතකාරී. නේ ඈ හයිබ්‍රිඩ් එකක් තියෙවගේ. අනිත් එකක් තියෙව. එකක් තෙල් කරනවා ඉතින් හොඳට. සමහර ඒවා තියෙනවානේ ඔය ලොකු වීම ප්‍රාඩෝ වගේ. පොඩි ගානයි වැඩ කරන්නේ. තෙල් නාස්ති ඉතින් අවුලක් නැහැ. ඉතින් මිනිස්සු පදිනවා තමයි ඒවා. නේද? මේකත් ඕනේ නැහැ. පයින් එන්න පුළුවන් ඕන. මේ පෙට්ටි ටික කරගහගෙන. බෆල් ඔළුවේ තියාගෙන. නේද? හරි. ෆුඩ් බයිසිකල් එකේ එන්න පුළුවන් ඔය ටික බැඳගෙන. ඔයගොල්ලන්ට ලැජ්ජයි නේ මාවහම. අපෝ මුන්ගේ සර් එන්නේ ෆුඩ් බයිසිකලේ. නේද? එන්න ඉතින් බෑ. හරි. කිමුල බනිස් වගේ ඒවා නැගලම යනවා. රම්පෙට පොරි හැලෙයි. තෙල් බැහි පොල් හැදෙයි. තොම්පෙට හරි දුරයි.